සුබ දවසක් ඔයාලා හැමෝටම ෆිෂ්වික්ස් එක්කම වීඩියෝ එකක්. ඉතින් අද මම ඔයාලට මේ අරගෙන ආවේ අපේ සෙන්කඩකල මින් විසිතුරු 2025 විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය. මේක තිබ්බේ නුවර කැන්ඩි සිටි සෙන්ටර් එකේ සහස් වෙන තමයි මේක පැවැත්වුනේ ඔක්තෝබර් 10 වෙනිදා. ඉතින් මේ ඔයාලට පේන්නේ ලාල්කාන්ත ඇමතිවරයා විසින් විවෘත කරපු අවස්ථාව. ඒ වගේම ඔවුන් පැවැත් වූ කතා. ඉතින් මම මේවා ලොකුවට පෙන්වන්න යන්නේ නැහැ. නමුත් මේකට සහභාගී වෙච්ච හින්දා මම ඒ ටික තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ අපි යන් බලන්න අපේ මොනවද තිබ්බ ස්ටෝල්ස් මොනවද ප්‍රදර්ශනෙට තිබ්බ කියලා. ඉතින් මේ මුලින්ම පේන්නේ නිසිකි ගොයි. ඔයා නිසිකි ගොයි කියන ආයතනය විසින් තිබ්බ ස්ටෝල් එක, කෝයි ස්ටෝල් එක. ඉතින් ලොකු කෝයිලා හිටියා, හොඳ වර්ගවල ලස්සන ජපනීස් කෝයිලා හිටියා. ලක්ෂ 20 වගේ ඉඳලා රුපියල් 10,000 15,000 වගේ වෙනකම් කෝයි මෙලිදී ගන්න හැකියාව තිබ්බා මෙතන. ඉතින් ස්ටෝල්ස් පටන් ගන්න එතනින්. ඉතින් මම ඒ හින්දා එතනින් ඉඳන්ම වීඩියෝ කරන්න පටන් ගත්තා. ඉතින් ලොකු සෙනගක් ඇවිල්ලා හිටියා. ඇත්තටම සමහර ස්ටෝල් වලට මට ඇතුළටවත් තියාගන්න විදියක් තිබ්බේ නැහැ. ඒ තරම් සෙනග. ඉතින් ඔයාලට පේනවා ඇති කෝයි වර්ග ගොඩක් හිටියා. තොසයි එකේ ඉඳලා නිසයි යොන්සයි ඔය හැම එකක්ම හිටියා. ඉතින් ලස්සන මාළු හිටියා. ඉතින් ගොඩක් අය ඇවිල්ලා බැලුවා, විලදී ගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේන්නේ බෙටා ස්ටෝ එකක්. හැබැයි ඒක ඇතුලේ කට්ටිය ගොඩක්. ඉතින් මට යන්න හම්බුන්නේ නැහැ. ඉතින් මම ඊට පස්සේ ගියා එතනින් එහා පැත්තේ තිබ්බ ස්ටෝල් එකකට. ඒ ස්ටෝල් එකේ තිබ්බ ඇක්වැටික් ප්ලාන්ට්, ඒ වගේම ගොඩක් ගප්පි වැරයිටිස්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන සිසර් ටේල් ගප්පි එකක් ඉන්නවා. ලස්සනයි. ඇත්තට මාළු හිටපු මාළු ගොඩක් ඇක්ටිව්. ඔයාලට පේනවා ඇති ඩිසීස් නැහැ. හොඳ ඇක්ටිව් මාළු හිටියා. ඒ වගේම ලස්සන ප්ලාන්ට් තිබ්බා. හොඳ ක්ලීන් ප්ලාන්ට්. ඇල්ගී එහෙම නැති හොඳ ප්ලාන්ට් තිබ්බා ගන්න. ඉතින් පේනවනේ ස්ටෝල් එක ඇතුළට යන්න විදිහක් නැහැ. ඉතින් ඊට පස්සේ ඊට හැපැත්තේ තිබි ස්ටෝල් එක ඇතුළට ගිහලා තමයි මම ඒ ස්ටෝල් එක වීඩියෝ කරේ ඇත්තටම. ඒ ස්ටෝල් එකේ තිබ්බ ගප්පි වැරයිටිස් ටිකක් අර මම පෙන්නපු ලයටෙල් ගප්පි එකට අමතරව ඔයාලට පේනවා ඇති වයිට් ගප්පි එකක් එහෙම ඉන්නවා. ඉතින් ඔය පේන්නේ මෝස් වගේ Java mouse තිබ්බා. ඒ වගේම ප්ලාන්ට් වර්ග. ඊට පස්සේ මෙහි තියෙන තවත් ගප්පි ටැංක් එකක්. මෙතන තියෙන එලිෆන්ට් ටිය ගප්පි එකක්. ඒ වගේම තව කොයි ටක්සිඩෝ ටැංක් එකක්. ප්ලාන්ට්ස් උත් තියෙනවා. ඉතින් ලස්සන හොඳ මාළු වගේක් ඩිස්ප්ලේ කරලා තිබ්බා. ඇත්තටම ගොඩක් හොඳයි. ඒ වගේම ටෙට්‍රා එකක් තියෙනවා. ඉතින් සේනග ඔක තමයි ප්‍රශ්නේ ඉතින්. ඒ වගේම මේ ටැංක් එකේ ඉන්නවා ඒ එන්ඩ්ල ගප්පි එකක්. ඒකත් ගොඩක් ලස්සනයි. ඊට පස්සේ තියෙනවා ටිකක් ප්‍රසිද්ධ වෙච්ච තැනක් මේ එක්සිබිෂන් එකේ ෆිෂ් තෙරපි. ෆිෂ් තෙරපි මසාජ් ස්පා එක. ඉතින් මම හිතන්නේ ලාල්කාන්ත ඇමතිවරයා මෙතනට ඇවිල්ලා වොයිස් කට් එකක් දුන්නා. ඔයාලා සමහරට දකින්න ඇති මේ ටිකක් ඒක වෛරල් ගියා නිවුස් වල එහෙම. ඉතින් ගොඩක් ඔයාලට පේන ඇති ෆොරිනර්ස්ලත් ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරනවා මේ එක්සිබිෂන් එක. ඉතින් තව ස්ටෝල් එකක් තියෙනවා. ඒකෙත් කාෆ් මාළු වගේක් ඉන්නවා. මේක නම් ලෝකල් බ්‍රීඩ් එකක්. ඊට පස්සේ ලස්සන ඩිස්ප්ලේ ටැංක් එකක් තියෙනවා. ඒකෙත් ගප්පි වගේක් තමයි ඉන්නේ. කොයි ටක්සිඩෝ එකක් වට පේන්නේ. ඉතින් ලස්සන ඩිස්ප්ලේ ටැංක් එකක්. right. ඊට පස්සේ අපි යන් මුහුදු මාළු බලන්න. ඉතින් මුහුදු මාළුත් එක ස්ටෝල් එකක් තිබ්බා. ඔයාලට පේනවා ඇති ඕෂන් ඇක්වේරියම්. ඉතින් මේකේ තිබ්බේ මුහුදු මාළු තමයි. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සන ක්ලාකි ක්ලවුන් ටිකක් ඉන්නවා. LT ඇනිමෝන් එකක් ඉන්නවා. ඇග්‍රිගේට් ඇනිමෝන් එකක් ඉන්නවා. ඉතින් එයාලා ලස්සනට ඇනිමෝන් එකත් එක්ක ඉන්නවා පේනවා ඇති. ඉතින් ඔයාලා දන්නවා මේ මාළු ඇනිමෝන් කියන සත්තු වර්ගයත් එක්ක තමයි ජීවත් වෙන්නේ සහයෝගයෙන් සහජීවනයේ.
ඉතින් මෙතනත් තව මාළු වර්ගයක් ඉන්නවා. අර ඒන්ජල්ල වගේක් ඉන්නවා. ලයන් ෆිෂ් කෙනෙක් ඉන්නවා. පවුඩර් බ්ලූලා ඉන්නවා. ඉතින් ඒ වගේ ලස්සන මාළු ටිකක් ඒ ටැංක් එකෙත් ඉන්න. හරි මේ ටැංක් එකේ තියෙන්නේ කාෆ් තනිකරම මේ ස්ටෝල් එකේ නම් ගොඩක්ම හිටිය කාෆ්ලා. ලෝකල් බ්‍රීඩ් කාෆ්ලා තමයි හිටියේ. මම හිතන්නේ ගොඩක් අය ගත්තා එතනින් කාෆ්ලා. ඊට පස්සේ තව ස්ටෝල් කීපයක් තිබ්බා එහා පැත්තේ. මම දැන් යන්නේ ඒ ස්ටෝල් ටික බලන්න. right ඔයාලට පේනවද නේ කොල්ලෝ කෙල්ලෝ නැන්දලා මාමලා අයියලා අක්කලා ඔක්කොම ඇවිල්ලා දිනවා එක්සිබිෂන් එක බලන්න. ඔන්න ලස්සන ඩිස්කස් මාළු ටිකක් ඉන්නවා. බෙටා වැල් තියෙනවා එල්ලලා. ඉතින් ෆයිටර්ස්ලාට කැමති කවුරු හරි ඉන්නවා නම් ඔන්න එදා ඇවිල්ලා ගන්න තිබ්බා. ඉතින් එදා මේ එක්සිබිෂන් එකට ආපු කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක බලලා යටින් කමෙන්ට් එකක් දාන්න මමත් ආවා කියලා. ඉතින් මෙතන තියෙනවා ලස්සන ඩික්ටුක් එකක් ඇක්වාස්කේප් කරපු ටැංක් එකක්. මා ලස්සන එක ඩිස්කස් මාළු වගේක් තමයි ඉන්නේ. ඉතින් ඔය ඇක්වේරියම් වල නමුත් තියෙනවා ඔයාලට ඕන නම් කතා කරන්න. right ඊට පස්සේ බලමු මේ කොල්ල කුරුට්ට ටික මොනවද බලන්නේ කියලා. හරි මෙතන ඉන්නවා කාෆ්ලා වගේක්. මොකද ලෝකල් බ්‍රීඩ් එකක්. කාෆ්ලා වගේක් ඉන්නවා. ඊට පස්සේ ගුරාමි ඉන්නවා. ඊට පස්සේ ටැංක් ඩෙකරේෂන්, මෙඩිසින්, ප්ලාන්ට්, රෝසි බාබ්බයක් ඉන්නවා. තව ප්ලාන්ට්ස් තියෙනවා. ඊට පස්සේ සිල්වර් වාන කෙනෙක් ඉන්නවා. එක දෙයක් කියන්න ඕන මේ එක්සිබිෂන් එකේ මම දැක්ක විශේෂත්වයක් තමයි මේ එක්සිබිෂන් එකේ හිටපු මාළු ගොඩක් හෙල්දි මාළු තමයි හිටියේ. ඇක්ටිව් මාළු ඔයාලට බලද්දි උනත් තේරෙන්නේ නැති. අනිත් එක ටැංක් ගොඩක් ක්ලියර්. මේ හරි පිරිසිදු හරියට ඩෙකරේට් කරලා හොඳට තිබ්බා. ඉතින් අන්තිම එක තමයි මගේ දේශනය. ඉතින් ඇත්තටම මම මේ එක්සිබිෂන් එකට සහභාගී වුණේ මේ දේශනය සඳහා. ඉතින් නවක ව්‍යවසායකයින්ට කොහොමද මාළු ෆාම් පටන් ගන්නෙ සහ ලෙඩ රෝග කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව මගේ දේශනයක් තිබ්බා එදා. ඉතින් ඒ දේශනයේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ දේශනයට කවුරු හරි ඇවිල්ලා හිටියා නම් ඔන්න යටින් කමෙන්ට් එකක් දාන්න එදා ඔයාලා ගත්ත එක්ස්පීරියන්ස් එක. ඉතින් මේක තමයි සහස් උයනේ තිබ්බ අපේ සෙන්කඩගල මිනිස්සුරු 2025 ප්‍රදර්ශනයේ හයිලයිට්ස් ටික. ඉතින් මම හිතනවා ඔයාලා බලන්න ඇති කියලා, එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.